මට යහපැත්තේ පන්සලේ කැලණි නායක හඳුරෝ මහාචාර්ය කොල්ලපිටි හඳුරෝ මහාචාර්ය කොල්ලපිටි මහානායකවරු කියන කතාව තමයි උඹලා මිනිස්සුන්ගේ කරේ නගින්න යන්න එපා. උඹලා ඕනනම් මිනිස්සු ඉල්ලයි. ඒ තමයි ඇත්ත කතාව. මේක අපේ හැමෝටම මේ දැන් මම බූෂ් කරලා මගේ ෆොටෝස් දාලා මම මෙහෙම ඕනේ නැහැ. මිනිස්සුන්ට ඕන නම් අපි ඉල්ලයි ඇවිල්ලා. අද අම්මා කෙනෙක් ආවා ආධාර කරලා ගියා පන්සලට. ඊශ්‍රායෙල් අම්මා කෙනෙක්. මෙතන පින් කර ගන්න නම් එයි. අතෝ මෙතන මේ ඔටුනු දාගෙන බෙර ගහලා ජයමංගල ගාථා කියලා මේ ඉතින් එයා දිය මහසෙන් කුමාරයා කියලා එහෙම එනවා. දියසෙන් කුමාරයා කියන්නේ අටමස්ථාය නායකවරු සිම්පල් දුස්සකින් ඒක බාර ගන්නවා. එහෙනම් කොහොම බාර ගන්න තිබුණාද ඒක? බොහොම පූජනීය අපේ වන්දනීය පල්ලේගම් මහානායක හඳුරෝ. ඉතින් එහෙම කොහොමද සිම්පල් බවන්න එක සිම්පල් කියන්නේ. පිරිච්ච කාලේ හෙල්ලෙන්නේ නැහැ කියනවනේ. මට කියන්න තියෙන්නේ මම වෙන මොකද අහන්න එපා යා ගැන. මම පවුරව ගන්න කැමති නැහැ. මේ වගේ ඔලොමොට්ටල මේ පොළුව තාප්පය අප්ප ගච්ඡම ගොන් වැඩ ගන්න එපා. මේ සම්බුද්ධ ශාසනය හානි කරන්න එපා. මට බැයිද මේ හෝල් මේ කාමර තියෙන අරවා තියෙන මාත් පටන් ගත්තා මම කොටුවේ ටීවී එකක් පටන් ගත්තා කොටුව ටීවී. මේක මොනවා හරි හැමතිස්සෙම බනස් දාලා මොනවා හරි විකුණලා එහෙම ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ ජොබ් එක අපි කරන්න ඕනේ නැහැ. ඒතර අපි මොනවාද කරන්නේ? ඕගොල්ලන් මොනවාද කරන්නේ? ඕගොල්ලන්ගේ රාජකාරිය මේ. අපිත් කැමරාවක් කරන් අපිත් වීඩියෝ කරලා අපිත් එඩිට් කරන්න කිව්වොත් ඕගොල්ලන්ගේ ජොබ් එකට මොකද වෙන්නේ? අපිට තියෙන්නේ දෙයනේ කියලා බණක් දහමක් කියන්නේ දානමානයක් පිරිමහලා මේ යන තැනට පිනක් දහමක් කරගන්න. එච්චරයි මම